හැබැයි ආණ්ඩුව 2026 2.2 ගැසට් පත්‍රයක් ගහනවා. මේ ඇත්ත එක සාකච්ඡා කරලා ගහපු එකක් නෙමෙයි මේක. ඒක ගුරුවරු බඳවා ගැනීම සඳහා වන විභාගයේ පැවැත්වීමේ සම්බන්ධව. දැන් මේකේ තිබෙනවා 2025 6 30 දිනට පහත් සඳහන් සුසුකම් සපුරා තිබිය යුතුයි කියලා තමයි මේකේ තිබෙන්නේ. හැබැයි 2026 2.2 දිනති විශේෂ ගැසට් පත්‍රය තමයි මේක දාන්නේ. එතකොට ගැසට් එක ගහන්නේ දෙවෙනිදා සාකච්ඡාව දෙන්නේ තුන්වෙනිදා. ඇත්තටම රවට්ටලා තියෙන්නේ කවුද කියන එක තමයි පළවෙනියෙන් අහන්න තිබෙන්නේ. දෙවෙනි කාරණේ තමයි මේකදී මම ඉල්ලීමක් කරනවා නියෝජ්‍ය අමාත්‍යතුමාගෙන්. මම හිතන්නේ දැන් මේ සාකච්ඡාවෙන් පස්සේ නිසා කරුණාකරලා මේ ඇයට ඉල්ලුම් පත්‍ර දාන්න ඉඩ දෙන්න මේ ගැසට් එක ගහපු දිනේට. මොකද හේතුව දැන් 2025 6 30 දිනකට පස්සේ මේ උපාධිධාරීන් විශාල සංඛ්‍යාවක් ඒ කොන්වොකේෂන් එක ඉවර වෙලා මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ඇයට විශාල අසාධාරණයක් සිද්ධ වෙන එක පැත්තකින් ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලනවා මේ ගැන නැවත සලකා බලලා කරුණාකරලා මේ සම්බන්ධව විසඳුමක් දෙන්න කියලා. ඒ වගේම විශේෂයෙන්ම මේකට ඇතුළත් කරලා නැහැ පෙර ගැසට් වල තිබිච්ච අඩුපාඩු සම්බන්ධව ගත්තොත් සෝෂියොලොජි මේකට ඇතුළත් කරලා නැහැ. ආකියොලොජි ඉතිහාසය ඇතුළත් කරලා නැහැ. මේ වගේ ගණනාවක් මේකට ඇතුළත් වෙලා නැහැ. ඒ නිසා මේක ඔවුන්ට කරන විශාල අසාධාරණයක් විදිහට මම දකිනවා. මේ අය මේ අපි දන්නවා කොවිඩ් වලට අහු වුණ ළමයි මේ ඉන්නේ. විශ්වවිද්‍යාල පාසල් නතර වුණ අය ඉන්නේ. ඒ අය විශාල කාලයක් මේ කොවිඩ් නිසා අවුරුදු එකමාරක් දෙකක් පාසල් වහලා තිබුණා. ඊළඟට අනෙක් පැත්තෙන් ගත්තම 2022 ඔවුන්ට විශාල අර්බුදයක් ආවා. මේ ඒ අර්බුදයකටත් ඔවුන් අහු වුණා. මේ වගේ විශාල ප්‍රශ්න ගන්නවකට ඔවුන් මුහුණ දුන්නා. ඒ නිසා කරුණාකරලා මේ අයට යම් කිසි විදිහට මේ එතකොට මේ සියලු දෙනාම මේකට අයිති වෙනවා. ගැටලුවක් නැහැ. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලනවා කරුණාකරලා මේ 6.30 කියන දිනය කරුණාකරලා 2026 2.2 කියන දිනයට ඇතුළත් කරලා අඩුම තරමේ මේ සංශෝධනයක් කළා මම ගැසට් එක ගන්න. එතකොට ගැටලුවක් නැහැ. හැම කෙනෙකුටම මේකට ලියන්න පුළුවන්. එතනින් පස්සේ අවශ්‍ය කරන ඊළඟ කාරණේ කරන්න පුළුවන්. ඔබතුමා සඳහන් කරපු කාරණා කීපයක් සම්බන්ධයෙන් මම පිළිතුරු දීගෙන යන්නම්. එකක් තමයි මේ කොන්වොකේෂන් සහ අනෙකුත් විශ්වවිද්‍යාල මේ දිනේ සම්පූර්ණ කිරීමට පසුව යම් කිසි අසාධාරණයක් වීම සම්බන්ධයෙන් මේ දිනේ නිශ්චිත කරගන්නේ ගරු මන්ත්‍රීතුමනි ශ්‍රේෂ්ඨාධිකරණ අඩු තීන්දුව මත. ඒ නිසා අපිට මේ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවෙන් කරුණු විමසක් කළ යුතු වෙනවා. මේ දිනය වෙනස් කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ අඩු තීන්දුව මත තමයි මේ දින නිශ්චිත කරලා තියෙන්නේ. ඒ නිසා මේ විශ්වවිද්‍යාල විශේෂයෙන් කැලණි විශ්වවිද්‍යාලය සහ අනෙකුත් විශ්වවිද්‍යාල කීපයක මේ සම්බන්ධයෙන් අපිට කරුණු ඉදිරිපත් වුණා. මේ සම්බන්ධ නීතිපති දෙපාර්තමේන්තුවෙන් කරුණු විමසීමක් අපි කරමින් පවතිනවා. එතකොට අනෙකුත් උපාධි සඳහා ඔබතුමා සඳහන් කරපු විශේෂයෙන් ඔය ආකියොලොජි හෝ වෙන යම් හෝ උපාධි සඳහා මෙන්න මෙහෙම අවස්ථාවක් තියෙනවා. පළමු උපාධියේ 3න් එකක් ක්‍රෙඩිට් සම්පූර්ණ වෙනවා නම් ඔවුන්ට ඒ විෂය සම්බන්ධයෙන් ඉල්ලිය හැකියි. ඒ කියන්නේ සමහර පුරාවිද්‍යාව වෙන්න පුළුවන්. ඒ නිසා ඒ අවස්ථාවන් හිමි වෙනවා. කෙසේ වෙතත් කරන ඉල්ලීම් සම්බන්ධයෙන් අපි සැලකිලිමත් වෙනවා.